තාමනේ මචං ජොකා දාන ගමන් තමයි. ජොකා පිටින් ආව එළියට. අප්පා දාන්න ඔන්න වෙන්නේ ඉන්නේ. මේගොල්ලෝ මට වමන යන්න ඔන්න වෙන්න දීදි ගැහුවා. යෝ ඉතින් මොකද වෙන්නේ ඉතින් අලුත් පීඩ කෙටනා දවස් 10 විතර පස්සේ ඉතින් අද යනවා කොණ්ඩේ කලය කරන්න. මුගෙනම් කොණ්ඩේ කලය කරලා නේ නෝනා කොණ්ඩේ එක්කගේ වෙනද ඔයගොල්ලෝ. උන් මට කියන්නේ කුඩා. දැන් මේ අයින් කරන් ඉන්නේ ගොඩක් කට්ටිය කියන මේ කුඩුකාරෙක් වෙයි කියලා. දැන් තව දෙන්නෙක් ඉන්න ඉස්සරහන් ගන්න මේ අම්මේ තාම මට කලය එකක් හිතිලා නෑ. දැන් එතෙන් දීලා නෑ බලන්න මොන පාටද ගාන්නේ කියලා. කොට්ටාවේ පැත්තකට යන්නේ බිබින්දියා ගන්න තියෙනවා. දැන් මේ බිබින්දියා ගන්න යනවා. මෙයාට පැයක් විතර ගියා ඇඳ ගන්න පෙමන්ට් එක දාලා තිබ්බේ අතරා මාට්. අපේ ෂූට් එකේ උරුනේ ඇත්තටම දැන් ෂූට් එකට කලින් නෝඩි එකේ ඒ කරලා එහෙමම නාගෙන දැන් තමයි ඇඳගත්තේ. අතරා මාට් එන්න කියලා තිබ්බේ. ඒ අයියා මේ දැන් මෙතනම් 5යි අද්දි 6යි. සමාවෙන්න අයියේ වීඩියෝ බලනවා. ෂූට් එකේදී මේකයි උනේ. අපි සෙට් එක බෙමින්දලා ඉස්සරහෙන් ගන්නවා. එයා වැත්තම සෙට් එක. බෙමින්දලා ගේ ළඟට ආවා තාම අදිනවා. ගෑණියෙක් වගේ ගෑණියෙක් තන් වෙලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් නෑ ඉතින් අපේ සෙට් එකේ. අයියෝ ඉන්නක් කියනවා. ගෙවල් පැත්තේ නෑ අර වෙලාවට මං ඇරෙන්න වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් අපේ සෙට් එකේ නෑ ඉතින්. මාර යම්මින් මේ කියන මොනවද නැතත් තාමනේ මචං ජොකා දාන ගමන් තමයි. ජොකා පිටින් ආව එළියට. යෝ මාත් නැග්ගා. මේ ෂූට් එක ඉවර වෙච්ච ගමන් අනිත් පැත්තට යන්නේ එහාට කොණ්ඩි වැඩේ කරන්න. ඔකේ මොකද වෙන්නේ කියලා බලමු. මේ මගේ හෙලව්. ප්‍රොමෝ පාට් එක ගා ගන්න. හෙලව්. එතින් හුඩි එක බෑක් ප්‍රින්ට් එකේ තියෙන වස්ස වෙන්නන්න නම් හරි අමාරුයි මේ යෑමට මම වංගු ගන්නවා වමන යනවා වගේ. හෙලව්. ඔන්න දැන් බෙමියාගේ හෙලව් බ්‍රෑන්ඩ් එකේ අලුත්ම ඇඳුම් ටික රිලීස් කරලා තියෙනවා. ටී-ෂර්ට් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන හුඩි එකකුත් මේගොල්ලෝ මේ පාර රිලීස් කරලා තියෙනවා. ලස්සන ප්‍රින්ට් වර්ග පහක් තියෙනවා. ඔයාට කැමති එකකින් ඔයාට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් නැත්තම් ඔය දෙන්නටම ගැම්මට අඳින්න දැන්ම හෙලව් මර්ච් එකක් හුඩි එකක් ගන්න. ඔයා මේ පෙන්නන WhatsApp නම්බර් එකට දැන්ම මැසේජ් එකක් දාන්න. හෙලව් මර්ච් බයි ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙයාගේ නම්බරේ දාලා දිනවා. ගන්න පුළුවන් හුඩිස් තියෙනවා ටී-ෂර්ට් තියෙනවා වර්ග ගොඩක් තියෙනවා. මේක මැද්දෙනුත් ඇඩ් එකක් යයි. බලන්න. ඕකේ හෙලව් මර්ච් එකත් බයි කරන්න. තව ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. ඕකේ. ඒ දැන් හොඳට හිටියා විනාඩි 5කට කලින්. බෙමින්ද හොඳට එකපාරට වංගු දෙකයි නේ යන්නේ. අප්පා දාන්න ඔන්න වෙන්නේ ඉන්නේ. ඒ වංගු දෙකේ මම ෆෝන් එක ඔබ ගියේ අර මේ මැසේජ් එකක් දාලා ඒකයි නැත්තම් ඒ යන්න බෑ. මෙයාට නෝවර් 18 වංගු ගෙත්තේ මෙයාට ඊළඟම තියෙන තනත්තර දාන්න. මෙයාට වංගුවක් නමා ගන්න බම්බුනේ යනවා බඩ යනවා. මූ ට්‍රිප් එකක් එකක් යන්න බෑ කවදාවත්. ඔබ ගියත් ඒ කේස් එක ඕනේ ගෙට දිනනවා. බලපන් මෙතන වංගු කියන එකත් දෙකයි. ඒ චූටි වංගු දෙකක්. ඕනේ ගෙට නෑ. ඕනේ නැත්නම් එළවණ කාටරි පස්සේ. දැන් දෙසනුව කෑලේ කෝල් එක ඉපුණා වුණා. හරි. ඒක බලන එකක් ඉන්නවා නම් බොක්කෙන් කමෙන්ට් එක දාපන් එහෙම යන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයිද කියලා. එහෙම යන්නේ උඹලා ගෑනු. පිරිමින් නෙවෙයි උඹලා ගෑනු. ගෑනු නෙවෙයි ගෑනු. පිරිමින් නෙවෙයි ගෑනු. හරි යාළුවෙක් ආව අපිට තෑගි කියලා යාළුවෙක් අම්මෝ thank you අඩෝ පිස්සු වැදෙනවා සනා තම්පිනන්නේ එමයි ඉතින් අපි මේ ගමන යනවා දැන් එතකන් අපිට මොනවද හම් වෙලා තියෙන්නේ චොක්ලට්ස් කමු සහෝදරයා මෙයාට චොක්ලට් ගෑක් දුන්නේ මේ පේනානේ බුද්ධ යනවා මොකද නරිඩිය මම සාමාන්‍යයෙන් චොක්ලට් වලට මාර්ගය ඇදෙන මිනිහෙක් මම සාමාන්‍යයෙන් දවසට චොක්ලට් පෙරේදී ඩබල් චොක්ලට් එකක් කනවාමයි අද කන්නත් දරනවා ෂූට් දින්දා ෂූට් එක ගාලා ගෙදරට මෙතනට ආව ගමන් කියනවා චොක්ලට් ඔයගොල්ලෝ කනවද කනවා තමයි ඇයි මම මෙතන අරන් දෙන්නේ නැතුව මොනවා හරි අරන් දෙනවනේ අරන් දෙනවා අනිවාර්යෙන් අරන් දෙනවා ඒ උත්තන් එන්නේ කිරි පැකට් කරනවා මේ ඔය චොක්ලට් එකක් ගත්තම අයිස්ක්‍රීම් අරන් චොක්ලට් එකක් හම්බුණා රසයි ඒක අනේ වගේ ගොඩක් කලේ වර්ග ගොඩකින් හම්බුණා රසයි thank you කලින් කෑල්ලක් ගෙව මේගොල්ලෝ මට වමන යන්න ඔන්න මෙන්න දීදි ගැහුවා දැන් නම් බඩේලා වගේ. දැන් ආයි ඒ කියන්නේ ඒ වෙලාවේ පොඩ්ඩක් අයියේ දැන් මම කන්න දෙයක් නැහැ මොකද මම උදේ ඉඳන් කාලා නැහැ යාළුවේ ඒ හින්දා මාව ආයි යථා තත්ත්වයට ගන්න හරි අමාරුයි දැන් කඩේ ළඟට එනක වෙසන්න බෑ. කන්න ගන්නකම් ඉතින් යනවා මට හරි අමාරුයි කියන් බ්‍රේක් ගන්නකොට අමාරුයි එයාම බ්‍රේක් එක හද්දි අමාරුයි ඒ කියන්නේ අර අමාරුයි මම මත් වෙලා ඉන්නේ. ඒ ඇසේ චොක්ලට් උක් කියලා දැන් ඔයගොල්ලෝ දැක්කනේ අර පෙරේතනවල චොක්ලට් ඒවා ඒ අර තියෙන බඩගින්නත් එක්ක චොක්ලට් එක කෑවේ යාළුවනේ ඇත්තටම ඒ වෙලාවේ සහ චොක්ලට් ආසෙ ඉඳලා දැන් ඒකෙන් උනේ මත් උනා
එම්මට අමාරුයි. එම්මට අමාරුයි යාළුවේ. දැන් කෑම ටිකක් යනකම් බෑ. යයියා කොණ්ඩේට කලින් උඹේ කැමරේ බලන්න. මෙයාට ලෙඩ මදියට හලත් ගන්න. හරි ඔයාට මේ දාන්න මම ෂෝට්කට් එකක් දෙන්නම්. මෙතනින්ද? ඔව් ඔතෙන් දාන්න. ආයි මොකටද මම මෙහෙ කරගන්න? මේ මොකද්ද කියන්නේ හැදුවේ මේ එසන් මොනවද කරන්නේ? අද දාන්නලු. ඒ වීඩියෝ එක හරි යෝග්‍ය දැන් දාන්නලු. අපි වනේ ගුණාත්මක දැන් දාන්න මං ගාව දෙන්න. අනේ ඔයා නෝ දෙකක් ගත්තද? අයියෝ ඉල්ලුවේ නෑ අනේ මටත් ගන්න ඇයි මම බෑ. එකක් ගහමු. මන් දන්නේ නෑනේ ඔයා කටුවන හොද මොනවා කියන්නේ මන් දන්නේ ඔයා ඒ ෂෝට් කට් එක කියනවද? ඈ? ෂෝට් කට් එක. අර සනා පාස් මෙදී රා වෙලා වේගුම්බේ වෙලා අම්මනේ මොකද හැරලා අමුතු වයි ඒ පරක්කුණාද? අනේ සෝරි මේ කොතනද දාන්නේ? යෝ ඉතින් වත් මැච් බලන කෙනෙක්ද? ක්‍රිකට් වලට ආස කෙනෙක්ද? ඉතින් ඔයා දන්නවනේ මේ දවස්වල IPL සීරීස් එකක් පැවැත්වෙනවා කියලා. ඉතින් ලන්සුවත් තියෙන මුදල් තාගේ ජයග්‍රහණය කරගන්න ආස නැද්ද මැච් එකක් බලන ගම? එහෙනම් ඔයාලත් කරන්න තියෙන දැන්ම 1x එක එකතු වෙන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මැච් එකට කලින් මොනවද වෙන්නේ කියලා තීරණය කරන්න. ඔයාගේ අනුමානය හරි ගියොත් ඔයාලට මුදල් තාගේ ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ සයිට් එක රෙජිස්ටර් වෙද්දී මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. ඔයා මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා ගියොත් ඔයාලට රුපියල් 50000ක තෑගි මුදලකුත් දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි iPhone, BMW, laptop වගේ වටිනා තෑගි ගොඩක් දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කියනවට නෙමෙයි ඔයා රිස්ක් එකක් ගන්න කැමති නම් ඔයත් දැන්ම 1x try කරලා බලන්න. ගිහින් එන්නම්. bye bye. ලයිසන් අදේදී මම ආයේ සැලුන් රාරකට මට පොඩි කාලයක් ගත්තා ගන්න ඕනේ කියලා තිබුණා. කට්ටයක් පොඩ්ඩක් වෙනස් කර ගන්න ඕනේ කියලා තිබුණා. එහෙම ඉතින් සැලුන් රාරක තමයි මට සෙට් වුනේ. මේක තියෙන්නේ කොට්ටා මාල්වේ පාරේ. කොට්ටා ඉඳන් කිලෝමීටර් 3ක් විතර ඇතුළට යන්න ඕනේ. ඉතින් ඔන්න කොණ්ඩේ අතන දිහා පුදුන් දෙන දන්න ඉතින් කන්නඩියක් ඉස්සරහින් පොඩ්ඩක් හැඩ බලවනේ. කොහොමද ලස්සනයි නේද? ආන්නර දෙක පෙන්නනවා. ගොම් ජොබ් දෙනවා. අයියෝ මෙහා එනවනේ ඔන්න මැද්දට ආවනේ අපි දෙන ලස්සන කොටයක් ගාච්චෝ. ඉලක් දෙනවට වාගෙන ඉමදියන. ඔන්නේ අයියා දැන් පටන් ගන්න දැන් වැඩේ මම කොණ්ඩ කලයක දාන්න ඉතින් ඊට කලින් කොණ්ඩ පොඩ්ඩක් පීලා කොහමද ආයෙත් පොඩ්ඩක් පිළිවෙල ඔන්න පටන් ගත්තා මුලින්ම බීට් කරන්නේ ඔන්න දාන කැප් එක දාලා මම පොඩ්ඩක් එදා ගණන් ගන්න තමයි ඉතින් ඇත්තටම කෙරේ කොහමද रोज करना देने को रहा है ना मैं अलग करने को नहीं मैं बोले ඔන්න දැන් පොඩ්ඩක් වීදානවා දාම කලයක දාන්නේ ඔන්න බලන්න වෝකින් එන පාට කොහමද කියලා එයින් එන්නේ කා පාටක් එන්නේ ඒකත් ලස්සනයි හැබැයි ඕනේ ඔන්න බලන්න කොහමද ලස්සන නේද අයියෝ මෙයා මේක අසරත් වෙනවට බලන්න මට ලස්සන පොටක් ගන්න දෙන්නේ නේ ආයෙ වෙන දෙන්නේ ඊට ඔන්න කලයක දාන්න ගන්නවා අයියා ලස්සනට කොහමද අන්න හැබෙමින් දර අන්න කොල්ලෙක් අල්ලන් බයිලාවක් කියනවර බොරු බයිලා ගන්නේ ඔන්න කොහමද කොණ්ඩේ පීරන අයියෝ මේ ආයි පැත්තට වෙන්න මේ වේරණ කලයක දාන මේ වීඩියෝක් දාන එක මේ දින TikTok කරන්න මුන් දෙනවා යාෝ යෝ ඉතින් කතා කරන්න ගොඩක් දේවල් බැරි වෙන්නදී බ්ලොග් එක ඇතුලේ මේ දක්වා හැබැයි කෑල්ලක් දෙයක් ගහුවනේ ඉතින් අපි වෙලාව 11 වෙලාව රාත්‍රී 11 පසුගිය මිනිත්තු කීයද කියලා දන්නේ නැහැ කොහොමද 11 යම් වෙලාව දිනවා ඉතින් මේ කලයේ අවසාන හරියට කලයේ දාලා ඉවතයි දැන් මෙයාගේ කොටුව ගමු කොටුව ගමු කොටු පයින් කොළොන් කොටු කමු යෝ කැතයි බම් මේව කැතයි මෙයා වයසට ගියාම මේව තමයි පොඩ්ඩක් ඒ තමයි මෙයා ඉන්නේ හේර් ස්ටයිල් සෙට් එක යස් ඒක තමයි වෙන්නේ වැඩ ටික යනවා ලස්සන කොල්ල දැන් වෙනස් වෙනවා වෙනස් ලුක් එකකින් අම්මේ සුදු දොගොල්ල ටික මොකද කියන්නේ කලයක ලස්සනද කියලා කමෙන්ට් එකක් දාන්න විශේෂම කතා කරන දේ තියෙනවා මේකේ මොකද්ද කතා කරන්නේ ආයි කියන්න ඕනේ මොකද්ද එඩිට වශයෙන් ඔයා කියන්න ඕනේ මොකද්ද මර්ච් එක ගැන හරියට මගේ සහෝදරයාට තේරෙනවා ඒක ගොඩක්ම මම ඒක කියන්න තමයි මේ වෙලාව අවස්ථාවක් කරගත්තේ හෙලෝ වයි කරන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දිනවා ගෝවාගේ නම්බරේ කොන්ටැක්ට් නම්බරේට ගිහිල්ලා
ඒකේ තියෙන කැටලොග් එක බලන්නත් පුළුවන්. කැටලොග් එක බලන්න වෙන මොකට මැසේජ් එකක් දාලා ෆොටෝස් එක ඉල්ල ගන්නත් පුළුවන්. මර්ච් එක දැම්ම බයි ගන්න 140ක් විතර සෝල්ඩ් අවුට් ලා දෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් දැම්ම කතා කරලා ඔයාගේ සයිස් එකේ කොහොමද ආස කරන print එකකින් කෝඩ් එකක් දාගෙන හුඩිස් තියෙනවා, ටී-ෂර්ට්ස් තියෙනවා. ඉතින් ඉක්මන් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? මොකද ඔයාගේ කලර් එකේ තත් එකන ඔයාලා හිතන්නේ මොකද්ද? කොහොමද? පොස්ට් කරලා තමයි බලන්න ඕන කියලා තමයි එයා කියන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මෙයා තමයි මේ මොකද කලාකරුවා. කලාකාරයා. කවුද? රාම් යුනිසෙක්ස්. යස් ලෝඩ්. brother මෙයාගේ තාසන TikTok page එකක් තියෙනවා. ඒ කියන්නේ පට්ටෙම තියෙන. ඒ කියන්නේ පට්ටම TikTok page එක තුල ලස්සන වැඩ ටිකක් තියෙනවා. බලන්න පුළුවන්. ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ට ඒ කියන්නේ ආස විදිහේ ලස්සන වැඩක් කරගන්න ඒගොල්ලෝ කරලා තියෙන જાතිය වැඩක් බලලා මෙන්න මේ විදිහේ වැඩක් ඕගොල්ලන්ටත් කරගන්න ඉන්න පුළුවන් තැනට රාර් මේ මුදල් ගෙව ප්‍රචාරණය කරන දැන්වීමක් නෙමෙයි යාළුවෝන්ට විතරක් ගහන ඇඩ් එකක්. ඒ මොකද්ද? කවුරු ගැනද කියන්නේ? account selling. ඒ කියන්නේ නේ free fire ගන්න කට්ටිය ඉන්නවනම් කොල්ලෝ කියලා ගොඩක් ඉන්නවා free fire ගන්න. ඔයගලන්ට account ගන්න ඕනේ වෙති. ඒකෝ තීනේම විකුණ ගන්න ඕනේ. ඉතින් දෙකම කරගන්න ඕන විශ්වාසවන්ත ලෙස යන්න ඕන හොඳම තැන. තැන ගිහලා හොරුන්ට රැවටෙන්න එපා. අපි කියන දන්න ඕනේ අපේ එකෙක් තමයි කවුද? DB දේශාන් වාදිය free fire ඉතින් සෙල් ගන්න පුළුවන්. මිනිහා වෙන්න. මොකද නැත්තම් විශ්වාස ගන්න නේ. ඉතින් හොරමුණු නෑ මේගොල්ලන්ගේ account එක සෙල් කරනවා නම් හරියට සෙල් කරනවා. ගන්න එක කිසිම කුඩු කොල්ලෙකට ගන්න නැතුව ලස්සනට අරගෙන ඒ වෙලෙදි ඔයගොල්ලන්ට ලස්සනට කරගන්න පුළුවන්. ඒකත් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාලා කතා කරන්න මෙයාට account එකක් ගන්න හරි විකුණ ගන්න හරි හොඳම තැන කවුද? දේශාන් වාදිය free fire okay. ඔන්න අක්කා කොණ්ඩේ හොදනවා. දැන් තමයි පාට බලා ගන්න පුළුවන්. බලමු පාට කොහොමද කියලා. අද මේක පිළිදාන්නත් බෑ කොණ්ඩේ. ඔන්න පාට දැන් නම් කොහේ ඇත්තේ මිත්‍රනියා කුකුලෙක් වගේ ගණන් ගන්නවා. තාම පොඩ්ඩක් ඉන්න මේක මේ දැන් පිළිදාන්නේ තමයියෝ. ඔන්න හරි ඔන්න පේනවනේ. කොණ්ඩේ ඔන්න ඔක තමයි පාට බලන්න ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අන්න අරයා පැත්තෙන් ඉන්නවර එයා යනවා. කොහොමද ලස්සන? ඔන්න ඔක තමයි කලයක. ඔයා බලහන්කෝ. ඔන්න ඔක තමයි කොණ්ඩේ කලය කරගත්තේ. ලස්සන කට්ටයක් කපලා දෙනවා අයියා මානට සුපිරි වැඩ්ඩා කෙලින්ම. අන්න ඉතින් දෙකවල් පෙන්නනවා. ඉතින් ඔය ඔක නිපා වෙන්නේ. ඔන්න ෆයිනල් ලුක් එක. ඔන්න ඔක තමයි ඉතින් ෆයිනල් ලුක් එක බලන්න ඔයාලා කමෙන්ට් එකක් දාගෙන ලස්සන නැද්ද කියලා ඉතින්. අන්න මෙන්න මේක කියන්නේ මේ මාගේ ඔළුවේ මොයා මාගේ ඔළුව මලක් කරනවා නෙළුම් මලක් කරනවා. ඒ වෙනවල ආදල්යක් තියෙන පොර කියනෝනේ ඒක ඇත්තට වෙනම ආදල්යක් තියෙනවා. බලන්න නිකන් නෙළුම් මලක් වගේ නේද? ඔක අර ඒ වෙලාවට ඔය වීඩියෝ එකක් දාගන්න ගියේ කොහොමද ලස්සන. ඉතින් vlog එක ඉවර කරන්න බැරි වුණා. එදා රැ වුණා අපි ගෙදර එන්න කොණ්ඩේ කලය කරලා. ඉතින් තව වීඩියෝස් ටිකකින් සෙට් වෙමු. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye bye.